ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අර 2025 ආපු චිත්‍රපටයක් ගැන. Hello for Summer. Hello for Summer. ඒක අර හොරර් කොමඩි ගණයට වැටෙන්නේ නේද? ටිකක් බය හිතෙනවා, ඒත් එක්කම හිනත් යනවා හරියටම. අපි මේකට පදනම් කරගත්තේ YouTube එකේ තිබ්බ සමරි එකක්. කතාව පටන් ගන්නේ කැම්පින් වේ කියලා අර ගිම්හාන කඳවුරකින්. ඔව් මතකයි. ඒකේ අයිතිකාරයෝ දෙන්න ජීන් සහ කැති. එයාලව කවුද යක්ෂ මූණක් දාගත්ත කෙනෙක් මරනවා බිරහස් විදිහට. එතනින් තමයි නේද ඔක්කොම පටන් ගන්නෙ. ඔව්. ඒ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ තමයි අර කතාවේ ප්‍රධාන කට්ටිය එන්නේ. උපදේශකයෝ 11 දෙනෙක්. ඔව්. ජේසන්, මයික්, ක්ලෙයා ඒ වගේ 11 දෙනෙක් එනවා නේද? හරි. මේ අයගෙන් ජේසන් කියන චරිත ටිකක් විශේෂයි වගේ නේද? ඔව්. එයා තමයි කට්ටියම වයසින් වැඩිම කෙනා අවුරුදු 24ක් විතර. එයා ටිකක් අතීතේ හිර වෙලා වගේ අනිත් අය පොඩ්ඩක් කොන් කරනවා වගේ දැනෙනවා. අර හිතපු ගර්ල්ෆ්‍රෙන්ඩ් ක්ලෙයාගෙනුත් ඈත් වෙලා නේද ඉන්නේ? ඔව් එයාගෙනුත් දුරස් වෙලා. ඉන්න අර අයිතිකාරයෝ දෙන්න නැති වුණාම යානිකම් తాවකාලිකව ලොක්ක වගේ හිතා ගන්නවා. ඒකත් යාගේ අර මොකද අනාරක්ෂිත බව නිසා වෙන්නේ නැති නේද? වෙන්නේ නැති. ඒක පස්සේ කතාවටත් බලපානවා ලොකුවට. හරි. ඉතින් මේ කට්ටිය කැම්ප් එකට ආවට පස්සේ තමයි නේද අර බය හිතෙන දේවල් වෙන්න පටන් ගන්නෙ. ඔව් මුලින්ම අර සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධ කෙනෙක් ඩෙමි. එයාව තමයි මුලින්ම ඝාතනය කරන්නේ. ඒ එක්කම වගේ අර වීගන් කියලා පෙන්නුවට හොරෙන් මස් බග කණ්ඩ ගේකනත්. මයිලි. එයාත් මැරෙනවා. එක්කම රැයකදී වගේ නේද? ඔව්. මේ මුල් මරණ දෙකෙන්ම කතාවේ අර යටි අදහසක් යා මතුවෙනවා වගේ මට නම් හිතෙන්නේ. මොකද්ද? අර ජනප්‍රියත්වය සෝෂල් මීඩියා ප්‍රතිරූපය ඒ වගේ දේවල් වල අනිත් පැත්ත ගන්න වගේ. හරියටම හරි. ඒක තමයි. විශේෂයෙන්ම ඩෙමීගේ මරණයෙන් එක පැහැදිලි වෙනවා. ඉතින් ඩෙමීගේ මිනිහ හොයාගන්නේ කවුද? ජේසන් තමයි හොයාගන්නේ. එයා ඉතින් ගිහින් අනිත් අයට කියනවා ඒත් කවුරුත් ගණන් ගන්න නෑ නේද මුලින්? නෑ මුලින්. පස්සේ තමයි අර ලේට් අවරුණු ඇඳ එහෙම දැකලා ෆෝන් වැඩ කරන්නේ නෑ වාහන වැඩ කරන්නේ නෑ කියලා තේරුම් ගියාම තමයි සින් එකේ බරපතලකම තේරෙන්නේ. ඔව්. ඉතින් එතකොට ස්වභාවිකවම සැකේ යන්නේ කාටද? අර කොන් වෙලා හිටපු ටිකක් අමුතුයි කියලා හිතපු ජේසන් දිහාට තමයි. ඉතින් ඝාතකයන්ට යාව අල්ලගන්න ලේසිම ඉලක්කය වෙන්නේ තියා. ඒ අතරේ තව අයත් මෙරෙනවා නේද? එයාලා අර ලෑන්ඩ් ෆෝන් එකක් හොයන්න යද්දි. ඔව් එතකොට තමයි මයිලිගේ ඔළුව හම්බ වෙන්නේ. අප්පෝ. ඊට පස්සේ ආරිවත් මරනවා. ඒකත් හරිම සූක්ෂම විදිහට. අර රටකෙජු අසාත්මිකතාවක් පාවිච්චි කරලා. ඒ කියන්නේ මේක නිකන් පිස්සුවෙන් කරන දෙයක් නෙමෙයි. හොඳට ප්ලෑන් කරලා කරන වැඩක් වගේ නේද? ඔව්. ඒක තමයි. පස්සේ එස්රා එනවා පණ පිටින්. ඇවිල්ලා කෙලින්ම කියනවා. ඝාතකයා ජේසන් කියලා. හරියටම. ඉතින් අනිත් කට්ටිය ඔක්කොම ඒක විශ්වාස කරනවා ජේසන්ගේ හැසිරීමත් එක්ක. එයාව අල්ලලා බැඳලා දානවා එතකොට. ඔව් බැඳලා ප්‍රශ්න කරන්න හදනවා. හැබැයි ක්ලෙයා තමයි එයාව බේරගන්නේ. කතාවේ ලොකෝව ට්විස්ට් එක එන්නේ ඊට පස්සේ. අර නොයෙල්ව මරණ වෙලාවේ මොකද වෙන්නේ? එතනදී පේනවා අර යක්ෂ වෙස්මූණම දාගත්ත තව කෙනෙක් ඉන්නවා. ඒ මයික්. මොකක් මයික්? ඒ කියන්නේ මුල ඉඳන්ම හිටපු කෙනෙක්. එතකොට කවුද අනිත් කෙනා? අනිත් කෙනා තමයි ඩෙමි. ඩෙමි? ඒ කියන්නේ මුලින්ම මරුණා කියපු කෙනා. ඔව් එයාලා දෙන්න තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ මරණ ඔක්කොම. අයියේ මොකද්ද ඔයාලගේ අරමුණ? එයාලගේ ප්ලෑන් එක වෙලා තියෙන්නේ ජේසන්ව ඝාතකයා විදියට පටලවනවා. අනිත් හැමෝම මරලා දානවා. අන්තිමට යාළ දෙන්න විතරක් බේරුණා වගේ පෙන්නලා අර වීරයෝ වගේ වෙන්න. ඔව් අන්තර්ජාලයේ ලොකු ප්‍රසිද්ධියක් කීර්තියක් ගන්න බලන්නකො කොයිතරම් අර සෝෂල් මීඩියා පිළිගැනීම වෙනුවෙන් කොයිතරම් පහත් තැනකට වැටෙනවද කියලා. ඒකනම් අතරම කතාවේ හරය තියෙන එතන වගේ මට හිතෙන්නේ. මිතුරු වගේ ඉඳගෙනම අර අතත්‍ය රෝගේ කීර්තිය ගන්න ඇත්ත මිනිස්සු මරණ දැනට යන එක. ඔව් ඒක තමයි. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? යාළුගේ ප්ලෑන් එක සාර්ථක වෙනවද? නෑ එයාලා ජේසන් ඔව සිය කරන්න හැදුවට ක්ලෙයා සහ අර බොබි කෙනෙක්නේ මැදිහත් වෙලා ඇත්ත හොයා ගන්න. ඉතින් ලොකු සටනක් එහෙම යනවා. ඒකෙන් පස්සේ අර ඝාතකයෝ දෙන්න මයික් සහ ඩෙමි මැරෙනවා. හරි. ජේසන් අර ගිනි ගන්න තැනකින් බොබිවත් බේර ගන්නවා. ඒ කියන්නේ ජේසන් අන්තිමට වීරයෙක් වගේ වෙනවා. ඔව් යම් තාක් දුරකට. අන්තිමට ජේසනුයි ක්ලෑරුයි අතර සම්බන්ධය ආයෙත් ශක්තිමත් වෙනවා. ඒක හොඳයි. හැබැයි අර තව දෙනෙක් හිටියා නේද? ක්‍රිස් සහ ෂැනන්. ඔව් එයාලට මොකද උනේ කියලා හරියටම චිත්‍රපටියේ පෙන්වන්නේ නැහැ. ඒක ටිකක් අවිනිශ්චිතව තියලා ඉවර කරනවා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම දේ මොකක්ද?
මට හිතෙන්නේ අර මිනිසුන්ගේ බාහිර පෙනුමට රැවටෙන්න එපා කියන එක වගේ. හරියටම. පිනුම කොහොම වුණත් ඇතුළාන්තය වෙනස් වෙන්න පුළුවන්. අර මිත්‍රත්වයේ කියන වෙස්මුණ ඇතුළේ දරුණු දේවල් හැංගිලා තියෙන පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේම අර අද කාලේ මේ ඔන්ලයින් ලෝකේ කීර්තිය, ලයික්ස්, ෆොලෝවර්ස් පස්සේ යන එකේ භයානක පැත්තකුත් මේකෙන් පෙන්නනව නේද? ඕ මුල්තු මේ මිනිවයිගේ බයෙන් කොයිතරම් දුර යන්න ලෑස්තිද කියන එක. ඒක තමයි. ඉතින් මේ කතාව බලද්දී අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අර අපේ ඔන්ලයින් ජීවිතයයි ඇත්ත ජීවිතයේ සදාචාරයයි අතර තියෙන ගැටුම. ඒක කොයිතරම් දරුණු වෙන්න පුළුවන්ද කියලා. නේද? ඇත්තටම හිතන්න ඕන කාරණයක් ඒක.